යුද්ධය පැවති කාලයේහි බ්‍රිතාන්‍ය හමුදාවට බැඳී ලක්දිවට පැමිණි සමහර කලාකරුවෝද කලා රසිකයෝද මගේ සිතුවම් දැක ඒවා ගැන උනන්දුහ. මා ඇඳි සිතුවම් වඩාත්ම අලවි වූයේ ඒ දවස්වලය. යුද හමුදාවේ නායකයෙකු වූ කැප්ටන් ඇඩම්ස් එංගලන්තයට ඇවිත් මගේ සිතුවම් ප්‍රදර්ශනය කරන මෙන් ආරාධනා කළේය. මේ විදේශික රසිකයන්ගේ පැසසුම් වලින් ධෛර්යලත් මම යුද්ධයේ අවසන් වූ විගසම සිතුවම් විකිණීමෙන් ලැබූ ස්වල්ප මුදලද රැගෙන නැව් නැග එංගලන්තයට ගියෙමි. තෙමසකින් පමණ මම ඇඩම්ස් මහතාගේ ආරාධනය ලැබ ලන්ඩන් නුවර ප්‍රදර්ශනයක් පැවැත්වුවෙමි. එහිදීද විචාරකයන් කීවේ මගේ සමහර සිතුවම් කෙරෙහි බලපා ඇත්තේ ප්‍රංශ චිත්‍ර සම්ප්‍රදාය බවය. මා ප්‍රංශ සිතුවම් දැක නැති බව ඔවුන්ටද පුවත්පත් වාර්තාකරුවන්ටද කී නමුත් ඔවුන් එය වඩා සිතට ගත්තේ නැති බව මට පෙනිනි. ඔවුන් එය එසේ කියන්ට ඇත්තේ මා ඇඳි සිතුවම් අතරත් ප්‍රංශ සිතුවම් අතරත් කිසියම් සමානකමක් දුටු නිසා විය යුතුය. එහෙත් බලපෑමක් ඇති වූයේ කෙසේදයයි මට පැහැදිලිව නොතේරේ. විචාරකයන් කුමක් කීවත් එංගලන්තයේදී නොයෙක් කලා රසිකයෝ මගේ සිතුවම් දැක උද්‍යෝගිමත් වූහ. වරින් වර කිසිවෙක් මා හමුවන්ට අවුත් සිතුවමක් දෙකක් මිලදී ගනී. මා යද්දී ගෙන ගිය සිතුවම්ද එහිදී ඇඳි සිතුවම්ද විකිණීමෙන් මට අවුරුද්දක් පමණ එංගලන්තෙහි යැපෙන්නට පුළුවන් විය. කතාකරුවා සෙමින් විවිධ රටවල් වල සංස්කෘතීන් අතික්‍රමණය කරමින් යන බවත් මෙයින් පේන්න තියෙනවා. ඕනෑම රටක මොහු තරණය කර ඕනෑම රටක සංස්කෘතියට අදාළව චිත්‍ර මොහු අලෙවි කිරීමට සමත් වෙනවා. මොහුගේ ඇඟිලි තුඩුවලට මේ විවිධ සංස්කෘතීන් රටා මැවුනේ කෙසේද?